පියවරු පිළිකාවේ අවදානම් සාධක හැටියට පියවරක් පිහිටීමම හේතුවක් වෙලා තියෙනවා. ඒ වගේම වයස අවුරුදු 50ට වැඩි නම් පියවරු පිළිකාවක අවදානමක් තියෙනවා. ඒ වගේම පෞල් හිස්ටරි එකේ නැත්නම් පෞලේ ඉතිහාසයේ පෞලේ යම් කෙනෙකුට පියවරු පිළිකාවක් තිබුණා නම් ඒක අවදානම් සාධකයක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට විකිරණ වලට නිරාවරණය වෙනවා නම් විකිරණ සඳහා නිරාවරණය වෙන වෘත්තියක වෙන්න පුළුවන්, යම්කිසි ආයතනයක වෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට පිළිකාවක අවදානමක් තියෙනවා. හෝමෝන ප්‍රතිකාර දිගින් දිගටම ගන්න කෙනෙකුට, යම්කිසි හෝමෝනයක් ප්‍රතිකාරයක් විදිහට ගන්න කෙනෙකුට පියවරු පිළිකා වැළඳීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම හුඟක් තරබාරු නම්, මහත වැඩි නම්, BMI එක අදාළ මට්ටමේ නැත්නම් මේ වගේ කෙනෙකුට පියවරු පිළිකාවක් එන්න තියෙනවා. ඒ වගේම තමයි මත් වතුර දුම් වැඩිය භාවිතා කරන කෙනෙකුට පියවරු පිළිකා එන්න පුළුවන්. ඒ වගේම යම් විදිහකින් ඥාන විකෘතිතාවයක් පවතින කෙනෙකුට මේ වගේ අවස්ථාවන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. තවත් කාරණයක් තමයි උදාසීන ජීවිතයක්, චර්යාවක් ගත කරන කෙනෙකුට පියවරු පිළිකා වැළඳෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා අවදානම් සාධක විදිහට අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ අවදානම් සාධක වලින් මිදෙන්න පුළුවන් අවස්ථාවන් ටික ඔයාට මිදෙන්න පුළුවන් නම් ඒකෙන් පුළුවන් වෙනවා වැළකීලා ඉන්න. ඒ වගේම තමයි අපිට මේ සාධක අවම කරගන්න කටයුතු කරන්න පුළුවන් වෙන්නේ ඔයාටම. එහෙමනම් අපි පියවරු පිළිකා අවදානම අවම කරගන්න කටයුතු කරමු.